නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භාවනා පඤ්ඤා ඒක රසට්ඨේ ඥානන්ති. වාසනාවන්ත පින්වත්නි, අපි තෙසැත්තෑ ඥාන විග්‍රහයේ තවත් සුවිශේෂී මාතෘකාවක් අද ඉගෙන ගන්නවා. ඒ තමයි ඒක රසට්ඨ ඥානය. එතකොට මේ ඒක රසට්ඨ කියලා කියන්නේ කුමක්ද කියන එක මීට කලින් කතා කරපු ඥානයන් එක්ක සම්බන්ධ කරගෙන අපි තේරුම් අරගන්න අවශ්‍ය වෙනවා. එතකොට මීට කලින් අපි මතක් කරගත්තා සකිච්ඡ සාධන කියලා විශේෂ කාරණාවක්. ඒක ගැන ගොඩාක් බරට තේරුම් නැතිනම් ඒ ගැන කලබල වෙන්න එපා. එතකොට විපස්සනාව, ඒ කියන්නේ මේ භාවනා මාර්ගයේ ධර්ම අවබෝධයේ මුලාවෙන් අත මිදීම, ඇත්ත දැන ගැනීම, මේ වගේ වචන වලින් හරි හිතන්නකෝ. එතන මුලින්ම අපි කරන්නේ ධර්මය අහන එක. ඒක අපිට අවශ්‍ය. ඒක දැනුමක් හැටියට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච දේ කල්යාණ මිත්‍රයන්ගෙන් අහන්න ඕනේ. එතකොට ඒකට කියනවා පරතෝ ഘോഷේ කියලා. අනේ අහගත්ත ධර්මය දැන් ප්‍රායෝගිකව යොදනකොට මේ ඥානයන්ගේ කියනවා මේ ඥාන පහම මුලදී අපි ඉගෙන ගත්තා කියලා කියන සුත්තමේ ඥානෙදී. එතකොට මේ ඥාන පහම කලින් කීවේ ධර්මයේ දැන ගැනීමට මුලින්ම. එතන හඳුන්වා දීම. දැන් මෙතනදී මේ හැම ඥානයක්ම දැන් අපි මේ මුලින් ඉඳලා කතා කරගෙන ගියපු ඥාන අන්තිම දැන් මේ හතරවෙනි එකෙන්නේ ඒ මුල් අභිඤ්ඤා පඤ්ඤා, පරිඤ්ඤා පඤ්ඤා, ඊළඟට පහානේ පඤ්ඤා, භාවනා පඤ්ඤා කියන අද හතරයි. ඊළඟට තියෙනවා සච්චි කිරියා පඤ්ඤා කියනකොට පහක් තියෙනවා. මේ ඥාන පහම දැනුම හැටියට ගන්නකොට සුතමේ ඥානයට වැටෙනවා. ඒක ප්‍රායෝගිකව අර අපි ඉගෙනගත්ත නාම රූප පරිච්ඡේදය, ඊළඟට සම්මර්ෂණය, මේ ඥානයන්ගෙන් භාවනාවට ආවට පස්සේ ඇත්ත අත්දැකීම තුළ තමයි ඒ සුසර වුණාට පස්සේ අන්න ඒ ප්‍රායෝගික තලයට කියනවා සකිච්ඡ සාධනෙ කියලා. ඒ ඥානයෙන් තුලින් කරන්න ඕනේ වැඩේ ප්‍රායෝගිකව සිද්ධ වෙන අවස්ථාව. එතකොට මේ ඒක රසට්ඨ කියලා කියනකොට ඒ අවදියේ කියනකොට සඳහන් කරනවා අපේ සිතේ හටගන්නා වූ ශ්‍රද්ධාව, ඊළඟට වීරිය, සති, සමාධි, ප්‍රඥා, මෙන්න මේ වගේ ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා. එතකොට මේවා අපි මුලින් ඉඳලා භාවනා කරගෙන එනකොට එක එක විදිහට තමයි තියෙන්නේ. සමහර විට ශ්‍රද්ධාව වැඩි, වීරිය අඩුයි. ඔය දෙකම තියෙනවා. සමහර විට සතිය අඩුයි. එහෙම නේද? ඊළඟට විපස්සනා පැත්තට ආවට පස්සේ විපස්සනා ප්‍රඥාව ඒකත් එන්න තියුණු විය යුතු දෙයක්. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් එක මට්ටමකට වැඩෙන්න ඕනේ. ඒකට අපි ධර්මයේ ලස්සන වචනයක් කියනවා ඉන්ද්‍රියාණං ඒක රසතා කියලා. එතකොට මේ දඬු පහක තරාදියක් ගන්නකො. එතකොට මේ දඬු පහේ තරාදියේ දඬු වල දිග ප්‍රමාණ වෙනස් නම්, ඒකේ අමුද්‍රව්‍ය වල තියෙන ඒ ස්වභාවය වෙනස් නම් ඒ දඬු පහ බර වෙන්නේ එක එක පැති වලට. ඒතකොට භාවනාවේදීත් භාවනාව කියන වචනය හැමතිස්සෙම නැවත නැවත බරක් කියලා හිතන්න එපා. දැන් කෙනෙක් භාවනා කරන්නේ නැත්නම් තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වයේ තුල තියෙන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් එකින් එකට වෙනස් නම් අපේ සමබරතාවය වෙනස්. එතකොට අර මුල් විපස්සනා ඥානයන් අවදීන් පහු කරගෙන ඇවිල්ලා අවසානයේදී අපි කලින් ඉගෙනගත්ත
විපස්සනා ඥානය වෙනකොට පහාණේ පඤ්ඤා පරිත්‍යාගට්ඨේ ඥානං වගේ තත්ත්වවලට එනකොට බංඝානුපස්සනාව වගේ මේ විපස්සනාව දියුණු වෙලා තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එතකොට එන්නේ මේ තත්ත්වවලට එනකොට එකම මට්ටමකට මේ ඉන්ද්‍රිය ධර්මයන් සමතාවයේ කියන දේ තව තව වැඩෙන්න ගන්නවා. ඒක බුදු කෙනෙකුට තේරෙනවා කියලා අපි අහලා තියෙනවානේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය කියලා. විශේෂ ඥානය. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ නමකට වගේ අපිට අපේ හදවතට තට්ටු කරලා අහන්න බෑ කොච්චරක් අපේ ශ්‍රද්ධාව වීරියත් එක්ක සමානව කරට කර එකම විදියට තියනවාද කියලා අපිට තේරෙන්නේ නැහැ ඒක. එතකොට මේ ධර්මයන් අඩු වෙවි තිබිලා අපි නිවනට කිට්ටු වෙන්න මොකද වෙන්නේ අර එකම සමාන ගුණයන් ප්‍රමාණ වලින් එක අර යම් දෙයක් පුරවලා භාජන පහක් නම් ඒකට එක ප්‍රමාණ වලින් දාපු වතුර ප්‍රමාණයත් එක්ක පිරලා තියෙනවා වගේ අන්තිමටම එනකොට මේක උතුරන මට්ටමට එක සමාන මට්ටමකට එන්න ගන්නවා. ඒක ඉබේම වෙනවා කියලා කියන්නේ නැහැ. ඒක කොටසක් තමයි භාවනාවේ යෙදීම. එතකොට මේකේ විශේෂය පුදුමේ තමයි තව කොටස් අපිට හම්බෙන්නේ භාවනාවෙන්ම කියලා නෙමෙයි. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබෙන්න ඕනේ. සමහර දේවල්. ශ්‍රද්ධාව ලැබෙන්න නම් කල්යාණ මිත්‍රයෝ නිතර දහම් කතා කරන්න ඕනේ. නිතර අඩුපාඩුකම් ගැන දැනගන්න ඕනේ. එතකොට අන්‍යෝන්‍යව සම්බන්ධතාවයේ හැදෙද්දී නැත්තම් 50 කියද්දී ආනන්ද සාමණේර කියද්දී භාගතුන් වහන්සේ 100ක් කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ නැහනේ අවශ්‍යයි කියලා. එතකොට නිතර කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කර වැඩිහිටි හෝ අධ්‍යක්ීම් තියෙන භාවනා කරන එවැනි පරිසරයක ඉඳගෙන භාවනා කරනකොට අර අඩුපාඩු තැන් අපිට කියලා දෙනවා. බුදු ගුණ ගැන කියලා දෙනවා, බුදුහාමුදුරන්ගේ චරිතය ගැන කියලා දෙනවා, උන්වහන්සේගේ සුවිශේෂී හැකියාවන් ගැන අපි ඉගෙන ගන්නවා. බෝධිසත්ව චරිතය ගැන ඊළඟට අපි යන මේ මාර්ගය සාස්තුන් වහන්සේ ගැන විතරක් නෙමෙයි. අපි මේ යන මාර්ගය ගැන අපිට සද්ධාහනයක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව කියලා කියනකොට විශ්වාසයක් තියෙන්න ඕනේ. එතකොට ලන්තෑරුමින් දැන් මෙතන ඉස්සරහට යන පාරෙන් මේ තැන පේනවා ඇරෙන්න ලන්තෑරුමින් අපිට පාර කෙලවර වෙන තැන පේන්නේ නැහනේ. එළිය ප්‍රමාණවත් නැහනේ. ඒ තරම් දුරක් පේන්න. ඒ නිසා විශ්වාසයක් ඇති කරලා දෙනවා ලන්තෑරුම් එළියෙන් මේ ඔයාට පේන ටිකෙන් ඔයාට යන්න පුළුවන් කියන දේ ඇරෙන්න මහ ලොකු කෙලවරක් පෙන්වන්නේ නැහැ. ඒ වගේ මේ ධර්ම මාර්ගය ඇතුලේ අපි භාවනා කරන්න ආවහම ඊළඟට පැවිදි වෙන්න ආවට පස්සේ සතියකට දෙකකට පස්සේ කෙනෙක් භාවනා කරන්න කොහේ හරි යනවා. එතකොට ඒ වගේ ප්‍රතිඵල S2කට මෙහෙම පෙනි නොතිබුණත් ඒකේ විශ්වාසයක් අපි ගාව තියෙනවා මම මේ යන පාර හරි. මම මේ කරන ටික තුල ප්‍රතිඵලයක් මට ලබා ගන්න පුළුවන්. මේ කැපකිරීමෙන් මට අහක යන්නේ නැහැ. මේ කැපකිරීම ඇත්තටම ඵලදායි. මෙන්න මේ පැත්තේ දේවලුත් අවශ්‍යයි ශ්‍රද්ධාවට. එතකොට මේ වගේ ශ්‍රද්ධාව කල්යාණ මිත්‍රොත් එකතු කරගෙන ඒ උදව්වත් අරගෙන වඩා ගන්න ඕනේ. භාවනා කරගෙනම ඉද්දී ඔය කාරණා ඇත්තටම එකපාර පහළ වෙන්නෙම නැහැ. කමටහන් ගන්න ඕනේ. නිතරම දහම් සාකච්ඡා කරමින් යන්න ඕනේ. එතකොට ශ්‍රද්ධාව වැඩෙනවා. වීරිය වැඩෙනවා. සතිය සිහිය වැඩෙනවා. සමාධිය හිතේ ඒකාග්‍රතාවයේ මේවා වැඩෙනවා. ප්‍රඥාව අවබෝධය වැඩෙනවා. එතකොට මේ සමභාවය කියන දේ උත්තරීතර මට්ටමකට ප්‍රශස්ත විදිහට යම් ප්‍රමිතියකට එන්න ඕනේ. එතකොට අන්නේ ඒ භාවනා අධ්‍යක්ීමත් එක්ක ඒක යනකොට තමයි මේ ඒක රසතාවය කියන කාරණාව ගැන කතා කරන්නේ. ඒක භාවනා කියන වචනේත් එක්ක තමයි පාවිච්චි කරන්නේ. ඒක භාවනා කියනකොට S2 පියාගෙනම ඉඳීම තුල තියෙන වැඩ කොටස ගැඹුරු විපස්සනා ඥානයක් අත්දකින කෙනෙකුට ඒක කියන්න දෙයක් නැහැ. මේක ප්‍රධානම දේ වෙන්නේ ඒක කියලා.
එතකොට ඒක හරියට නිකන් පැරෂූට් කෙනෙක් කවුරු හරි කෙනෙක් පැරෂූට් එකක් පුරුදු වෙනවා නම් අහසේ යා කරන වැඩ ටික මේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නමුත් එයාට බය නැතුව මොකක් හරි පැරෂූට් වල උඩ ගිහිල්ලා තව මොන හරි දෙයක් කරනමක් ගහන්න තියෙනවා නම් ඒක ගැන ආයේ බිමේ එයා ඒක පුරුදු වෙන්නේ එයාට උඩ යන්න ඕනේ නැහැ, අහසට යන්න ඕනේ නැහැ මේක කරන්න කියලා වගේ අර අපේ සමහර අයට භාවනාව අවශ්‍ය නැහැ වගේ කියන කතා මෙතනදී සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය අදහස් බවට පත් වෙනවා. භාවනාව අවශ්‍යයි. කියන්නේ ගැඹුරින් දකිමින් යන දෙයක් නේ. එතකොට ඒක සමබර කරගන්න මහ පොළොවේදී අර සමහරට දැනගන්න ඕනේ දේවල් ටිකක් ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා වගේ ඒ කොටසක් තියෙනවා. හැබැයි සමස්තය වෙන්නේ මොන වගේ භූමිකාවකද කියලා අපි ඒක අඳුන ගන්න ඕනික පටල ගන්න යන්න හොඳ නැහැ. ඒ වගේ කාරණා මෙතන තියෙනවා. එතකොට ඒක නෙయ్య කියන පුද්ගලයෙක්. ඒ කියන්නේ එක බණපදයක් අහලා හෝ දෙසුම් කෙලවර හෝ නිවන් අවබෝධ කරගන්න ශ්‍රාවකයන්ගේ මට්ටමින් නෙමෙයි මේක කියන්නේ. මේක නෙయ్య පුද්ගලයන්ගේ වශයෙන් තමයි මේ අපි කතා කරන මේ ලොකු වැඩපිළිවෙල තියෙන්නේ. භාවනා කරලා නැවත ගොඩක් බණ අහලා ධර්මයේ ගොඩක් සාකච්ඡා කරලා ගොඩක් දැනගෙනගෙන ගැටලු ලියාගෙන එතකොට ඒක තමයි අපි පිළිගන්න වෙනවා අපි බොහෝ දුරට නෙయ్య පුද්ගලයෙක් වෙන්නේ නැති කියලා. නැත්තම් අපි එක බණපදයක් දේශනාවක් අහලා ඉවර වෙනකොට ධර්ම අවබෝධය කරන්ට අපේ මනස විකසිත නම් ඒක වෙලා. ඒ නිසා මේ ඒක රසට්ට කියන කාරණාවේදී කැමැති වුණත් අකමැති වුණත් නෙయ్య පුද්ගල කියන පුද්ගල ભેදේ දැනගෙන මේවා එකින් එකට දැනගන්න අවශ්‍ය වෙනවා. يعني නෙయ్య පුද්ගලයන්ට අනුව තමයි මේ කාරණා ටික පැහැදිලි කළේ. සැනෙන් බණ අහලා දෙසුම් කෙලවර ධර්මාවබෝධය කරන්න තරම් විකසිත වෙච්ච ශ්‍රාවකෙකුට වඩා මේක ටිකක් දීර්ඝයි. ඒ නිසා අද අපි ඉගෙන ගත්තේ අන්න ඒක රසට්ට ඥානය. එහි ගැඹුර ඉන්ද්‍රිය ධර්මයන් උදාහරණයක් හැටියට පමණක් අරගෙන කිව්වේ. බල ධර්ම, බොජ්ජංග ධර්ම, මාර්ගාංග ධර්ම මේවා එකින් එකට සම්බන්ධ කරලා ගන්න පුළුවන්. ඒ සියල්ලම නිවන් රසයෙන් විමුක්ති රසයෙන් ඒ කෙරෙන වැඩ එයාලගෙන් සිද්ධ වෙන කෘත්‍යයන්ගෙන් නිවන දෙසට නිවන පාදක කරගෙන යන ගමනක් නිසා එතන ඒක රස කියලා කියනකොට තවත් අර්ථයක් තියෙනවා. නිවන දෙසටම නිවනටම උපකාර කරන ඒට සීරස වෙච්ච කියන අදහසින් කියනවා. ඉතින් අද මේ ඥාණයෙන් පස්සේ අපි ඊළඟට ඉගෙන ගන්නවා පුසනට්ට කියන ඥානය. ඒ ඥානයේදීත් අපි තව ලස්සන කරුණු ටිකක් ගලප ගන්න බලාපොරොත්තු වෙන අපි ආරාධනා කරනවා. මේ කරුණුත් දැන ඉගෙනගෙන පුළුවන් නම් ලියාගෙන අපි යම් යම් මතක් කිරීම සිද්ධ කරලා තියෙනවා. ඔබට තියෙන ගැටලු අපහැදිලි තැන් ආදිව තියෙනවා නම් ඒවත් එකතු කරගෙන ඒවත් අපිට දැනුවත් කරලා මේ දේශනාව සමග දිගටම තමන්ගේ දැනුම එකතු කරගන්න අවබෝධයට ගලප ගන්න සහ සම්බන්ධ වෙන්න කියලා සියලු දෙනාට මතක් කරනවා. මේ දහම් කරුණ ඔබට අවබෝධයේ පිණිසම වේවා කියන මෙත් සිතින් ආශිර්වාද කරනවා. ත්වන් සරණයි.